දැන් අර නීතිඥවරයාට වෙඩි තිබ්බ ගැන කල්පනා කරනකොට ඒක හමුදා තුනක්. ඒ කියන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සිටින ආරක්ෂක සංකීර්ණයක් ඇතුලේ තමයි මේක වුණේ. එතකොට ඒ වගේ සංකීර්ණයක් ඇතුලේ මනුෂ්‍ය ඝාතනයක් කරලා දෙන්නෙක්ව මරලා පිටත් වෙන්න පුළුවන් කියන ශක්තිය නැත්තම් විශ්වාසය ඔවුන්ගේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේතන තේරෙනවා කොහොමද බුද්ධ්‍යංශයක තඩතොට කොහොමද ඒ වගේම තමයි අපි දන්නවා මේ ට්‍රැෆික් කරන නිලධාරීන් සම්පූර්ණයෙන් මාරු කරලා යවුවා බුද්ධ්‍යංශය අඩපණ කළා මෙන්න මේ නිසා තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් ඒ විශ්වාසය ඇත්ත වශයෙන්ම දීලා තියෙන්නේ මේ රජයේ දේශපාලන වාසිතකා යම් නිලධාරීන්ගෙන් පරිගන්නවා නිලධාරීන් මාරු කරනවා ඒ තුළින් ඒ තියෙන ශේෂ්ත්‍රයන් අඩපණ වෙනවා මේක තමයි සම්පූර්ණම හේතුව. ඒ වගේම තමයි දැන් ඊයේත් මේ වෙඩිතබෙන් සිද්ධ වුණා. මෙතන තියෙන්නේ මහජන ආරක්ෂාව කියලා කියන්නේ ජනයාට බියෙන්සකෙන් තොරව තමන්ගේ කටයුතු කිරීමේ තියෙන නිදහස. ඉතින් අද බියෙන්සකෙන් තොරව කටයුතු කිරීම නිදහසක් නැහැ. අද එළියට ගෙදරින් එළියට ගියාම එනකම් විශ්වාස නැහැ. මොකද පාතාලය කිව්වට පාතාලය අතර මේ ගැටුම් ඇති වෙනකොට අහිංසක මිනිස්සුත් මියවන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැක්කා ගිය අවුරුද්දේ පුළුවන් පුංචි ළමයි මැරුණා, අහිංසක කාන්තාව මැරුණා. ඉතින් මෙහෙම තියෙද්දිත් ජාතික ආරක්ෂාව අපිට සාපිතයි කියලා මේ රජය කියන බොරුව මම හිතන්නේ ජනතාව තව දුරටත් විශ්වාස කරයි කියලා. දැන් හැබැයි ආණ්ඩුව නම් කියන්නේ මේ පාතාලයේ ගැටුම් මේ ජාතික ආරක්ෂාව දෙක පටල ගන්න එපා කියලා. දැන් මේ පාතාලයේ ගැටුම් ඕන තරම් හැම ආණ්ඩු කාලෙම වුණා වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. පාතාල ගැටුම් අපේ රජයේ කාලේ හිටියේ නෑ. දැන් මම මහජන ආරක්ෂාව ඇමති හිංසා කියනව නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ කාලේ වෙනකොට අපි බුද්ධ්‍යංශ ශක්තිමත් කළා. අපි පාරේ වුණත් හිටිය වැස්වලාගෙන බුද්ධි අය දැන් මේ නීතිඥවරයාව මරලා එයාගේ බිරිඳයි මරලා ගාල්ලට යනකම් ඒක කවුරුත් දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ. අද ගාල්ලේ දැන් තමයි මේ හොයාගන්නේ ඒ වාහනය නවත්තලා පුච්චලත් ගිහිල්ලයි කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ ක්‍රියාවලිය, ඒ සම්පූර්ණ ආරක්ෂක ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම දුර්වලයි කියන එක තමයි මේකෙන් තේරෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමාලේ කාලේ පාතාල ගැටුම් වුණේ නැහැ කියලා ඔබතුමාට පාතාල ගැටුම් නැහැ කියන එක ඝාතනය වුණේ ඊට පස්සේ මගේ කාලය තුලදී කිසිම පාතාල මිනිමරුමක් වුණේ නැහැ. මොකද අපි කිව්වා එක්කෝ ආයුධ බාර දෙන්න එක්කෝ මේවා නවත්තන්න කියලා. ආයුධ බාර දුන්නේ නැහැ. නමුත් ඒක නැවැත්ත. මොකද ඔයගොල්ලෝ දන්නවා ඒක කළාම ඒගොල්ලන්ට කොහෙන් හරි වදිනවයි කියලා. ඒ ඒ අවදානම නැත්තම් ඒ අනතුර පාතාල ක්‍රියාකාරීන් දන්නවනම් කවදාකවත් ඒගොල්ලෝ මේ වගේ කොන්ත්‍රාත්කමයකටවත් මිනිහ කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔබතුමාලා කියන්නේ අර පොලිසියේ නාටක රංගුවට කමක් නැහැ කියලා වගේද? ඒ කියන්නේ නෑ මෙහෙම නෑ පොලිසිය ඉතාම හොඳ පොලිසියක් අපිට තියෙන්නේ හොඳ කොමිටඩ් නැත්නම් හොඳට සම්පූර්ණයෙන්ම කැපවෙච්ච පොලිස් නිලධාරීන් අපිට ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය කරන සම්පත් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට වාහන දෙන්න ඕනේ. ඒගොල්ලෝ බුද්ධ්‍යංශය තර කරන්න ඕනේ. ඒගොල්ලන් තියෙන අඩුපාඩු බලන්න ඕනේ. ඒගොල්ලෝ තියන්න සම්පූර්ණයෙන්ම අපි ඉංග්‍රීසියෙන් කියනවා it's the man behind the machine that matter කියලා. ඒ කියන්නේ උපක්‍රමේ නැත්නම් ආයුධ පිටුපස ඉන්න මිනිසාගේ සුබ සාධනය ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඉතින් ඒකින්ද අද පොලිසිය නිලධාරීන්ගේ සුබ සාධනය තියෙනවද ඔවුන් හොඳ චිත්ත ධෛර්යයෙන් ඉන්නවද කියලා බලන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් ඒ ක්‍රියාදාමය ඒ සම්පූර්ණ ක්‍රියාදාමයට එකයි තියෙන්නේ. ඒ ක්‍රියාදාමය ශක්තිමත් කළොත් තමයි අපිට පාතාලයේ මර්ධනය කරන්න පුළුවන්. නැත්නම් ඉදිරියට පාතාලේ රණ්ඩු වුණත් අතවශ්‍ය මේක වෙන්නේ බොහෝ වෙලාවට අහිංසක මිනිස්සු මරණ එක. දැන් මේ නීතිඥවරයා මැරුවයි පාතාලයේ එක්නෙට නියෝජනය එයා වෙනුවෙන් කතා කරයි කියලා නේ. ඉතින් එහෙනම් නීතිඥවරු මොකද කරන්නේ? ඉතින් ඒකින්ද මේක ඇත්ත වශයෙන්ම ඉදිරියට තවදුරටත් ගියොත් එහෙම කිසිම නීතිඥවරයෙක්ට මේ වගේ අය සම්බන්ධයෙන් නඩුවලට ඉදිරිපත් වෙන්න බෑ.